සුදස කාල හැම දිනටම අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන මාසේ 17 වෙනිදා පටන් ගන්න ඔයාලගේ O level exam එකට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් තවත් හරියටම මාසික කාලයක් තියෙනවා. ඉතින් මේ මාසික කාලය ඇතුලේ කොහොමද ඵලදායීව ඔයාගේ රිසල්ට් එකට ඔයා යන්නේ කියන එක. ඉතින් ඔයා ඒ 9ක් ගන්න බලාපොරොත්තු වෙන දරුවෙක් වෙන්න පුළුවන් නැත්නම් ඒ 7ක් 8ක් ඒ වගේ රිසල්ට් එකක ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ගේ රිසල්ට් එකට යන්න තවත් මාසයක් ඔයාලට කාල සීමාවක් තියෙනවා. ඉතින් මේ මාසේ කාල සීමාව මාසයක් ඔයාලට පුළුවන් ඔයාගේ රිසල්ට් එක ඉතා ඉහළින් උස්සලා තියන්න. ඉතින් මේ මාසයක් කියන කාල සීමාව ඇතුළතදී වැඩ කරගන්නේ කොහොමද? අපි හිතමු පුතේ හරියටම අද ජනවාරි මාසේ 16 වෙනිදා. ඒතර පෙබරවාරි මාසේ 17 තමයි එක්සෑම්ස් තියෙන්නේ. හරියටම මාසයක්නේ. ඉතින් මේ මාසේ ගත්තොත් අපි කියමු දැන් අපි ඇවරේජ් ගත්තොත් දවස් 30ක් කියලා. දවස් 30ක් කියලා ගත්තොත් එහෙම දවසට පැයක් පාඩම් කරන කෙනෙක් වුණොත් ඔයාට තියෙන්නේ පැය 30යි එක්සෑම් එකට. නේද? විෂය 9ක් තියෙනවා. හැබැයි ඔයා දවසට පැය 2ක් පාඩම් කරොත් ඔයාට දවස් 30ට පැය 60ක් තියෙනවා විෂය 9ට ලෑස්ති වෙන්න. එහෙම නැතුව ඒ මහන්සිය බලන්න නැතුව ඔයාට පුළුවන්කම ලැබුණොත් එහෙම දවසට පැය 7ක් 8ක් 10ක් විතර පාඩම් කරන්න ඔයාට තියෙන කාල සීමාව ලොකු කාල සීමාවක් ඔයාට ලැබෙනවා. ඉතින් පුතේ මේ අවසාන මාසේ හොඳට පාඩම් කරගත්තොත් එහෙම මේ තියෙන ටයිම් එක උපරිම ප්‍රයෝජනට ගත්තොත් එහෙම ඔයාගේ රිසල්ට් එක ඔයාට පුළුවන් ගොඩක් ඉහළ තැනකින් තියන්න. නේද? ඉතින් ඒකේ සමහරලාට ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ මාසයයි තියෙන්නේ දැන් නම් කල් මදි මට දැන් කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. ඔයාට තියෙන ටයිම් එක ටෝටලි තීරණය කරන්න ඔයා. මොකද හේතුව දවස් 30 කියන එක ඔයාට තියෙන්නේ දවස් 30යි. ඔයාගේ වයසේ ඉන්න හැම ළමයටම තියෙන්නේ දවස් 30යි. හැබැයි ඔයා පාඩම් කරන ටයිම් එක ඒ දවස් 30 ඇතුලේ ඔයා පාඩම් කරන පැයද දෙකද කියන එක මත ඔයාට තියෙන කාල සීමාව වැඩි කරගන්න ඔයාට පුළුවන්. හරිද? ඉතින් විෂය 9කුත් එක්ක යන ගමනේදී විෂය 9කටම සමබරක් තියෙනව නේද? විෂය 9ක් ගත්තාම සමහර විෂයන් තියෙනවා ලොකු අවධානයක් දීලා පාඩම් කරන්න ඕන විෂයන් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඔයා කැමැත්තෙන් තෝරගත්ත විෂයන් තුනකුත් තියෙනවා. ඉතින් ඒ ඔයා කැමැත්තෙන් තෝරගත්ත විෂයන් කියලා කියන්නේ ඔයාට ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් විෂයන්. සහ ප්‍රධාන විෂයන් 6කුත් තියෙනවා. ඉතින් මේවට එක විදිහට සමබරව මහන්සිලා වැඩ කරන්න. මේ වෙද්දී ඔය යම්කිසි ප්‍රමාණයකට කරලා තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන සබ්ජෙක්ට් ගැන ලොකුවට ફોකස් කරන්න. අපි කියමු මේ වෙලාවේ සමහර විෂයක් ඇති ඔයාලට මම විෂයන් වල නම් කියන්නේ නැහැ. සමහර විෂයක් ඔයාලට තියෙන්න පුළුවන්. ඒ විෂය ඔයාට කෙරෙලම නැහැ කියලා හිතන්නකෝ. ඔයා විෂයන් 8ක් කරලා තියෙන්නේ. හැබැයි එක විෂයක් තියෙනවා. ඒ විෂය ඔයා කෙරෙලම නැහැ. හැබැයි මේ වෙලාවේ අර විෂයන් 8ම අතහැරලා දාලා ඒ විෂයට මහන්සි වෙන්න යන්න එපා. මොකද හේතුව අපි ගන්නේ සමස්ත ප්‍රතිඵලයක්. විෂයන් 9ක් කියන සමස්ත ප්‍රතිඵලය තමයි ඔයා මේ ගන්නෙ. ඉතින් සමස්ත ප්‍රතිඵලයේදී පුතේ අපෙන් අහන්නේ ඔයාට ඒ කීයද කියන එක. එතකොට ඔයාට ඒ 8ක් කියන එක ඕකේ අර විෂය විතරක් වань අපිම අර විෂයන් 8ම පැත්තකට දාලා ඔයා බැරි විෂයට මහන්සි වෙලා බැරි විෂයට රිසල්ට් එකක් ගන්නවා. හැබැයි අර හොඳටම විෂයන් පුළුවන් විෂයන් ටික පහතට එන්න පුළුවන්. ඒකින්ද එහෙම කරන්න එපා. ඔයා මේ වෙලාවේ විෂයන් 8ක් ඕකේ නම් ඒ 8ම පුළුවන් තරම් මහන්සිලා කරන්න අරකට යම් තාක් දුරට ගන්න. හරි? එතකොට අපිට ඕන වෙන්නේ අපේ ප්‍රතිඵලය ඒ කියන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ වැඩි කරන්න හේතුව ඇයි? එකක් ඔයාලට ඉස්කෝලේකට යනකොට අනිවාර්යයෙන්ම ඒ ප්‍රමාණය මත තමයි ඔයාගේ ඉස්කෝලේ ඔයා ඇප්ලයි කරන ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ඔයාට එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් ඔයා ඉස්සරහට ජොබ් එකකට යද්දී ඒ ලෙවල්ස් කරද්දී ඔයා සබ්ජෙක්ට් තෝරගනින්දී ඔයාට බෙනිෆිට් එකක් තියෙනවා ඔයාගේ රිසල්ට් එක ඇතුලේ ඒ කීයක් තියෙනවද කියන එක මත. ඉතින් මේ වෙලාව වෙද්දි Tamanට ඒ කීයක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න. අපි මේ වගේ විෂයන් 9ක් ඇතුලේ ඔයාට ඒ කීයක්ද තියෙන්නේ? ඔයාගේ ලාස්ට් මේ ටර්ම් ටෙස්ට් මාක්ස් වලින් ඔයාට බලන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න එපා බැරි වෙයිද කියලා නෑ. ඔයාට ගන්න පුළුවන් පාස් පේපර්ස් ටික. පාස් පේපර්ස් පොත් ටික අරගෙන එක පේපර් එකක් කරලා බලන්න ඔයා කොතනද ඉන්න ලෙවල් එක කියලා. අපි කියමු සබ්ජෙක්ට් 9ට පාස් පේපර්ස් තියෙනවනේ පුතේ. තාම පොත් අරගෙන නැති ළමයි ඉන්නවනම් ඔයාට පුළුවන් Google ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. අදාළ විෂයත් එක්ක අවුරුද්ද එහුවම පාස් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් ඔයා බලන්න මේ ඒ පාස් පේපර්ස් ටික අරගෙන ඉවර වෙලා ඒ පාස් පේපර්ස් වලින් ඔයා ඉන්නේ කොතනද? ඒ කියන්නේ හැබැයි මෙහෙමයි. එහෙම කරන්න කිව්වා කියලා ආන්සර් ෂීට් එකත් එක්ක කොපි කර කර ලියලා නම් ඔයාට ඔයා ඉන්න සිටුේෂන් එක බලා ගන්න බෑ. හරියට එමින් තියලා හරියට පේපර් එක කරොත් එහෙම ඔයාට අවබෝධයක් තියෙනවා ඔයාගේ රිසල්ට් එක ගැන. ඉතින් පුතේ මේ වෙලාවේ නම් තියෙන හොඳම දේ තමයි තියරි කවර් කරලා තියෙන දරුවෝ ඉන්නවා නම් පාස් පේපර්ස් ටික ફોකස් කර කර කරන්න. හරි?
එහෙම නැත්තම් තියරි කවර් කරලා නැත්තම් තාමත් ඔයාලට පුළුවන් පුතේ රිවිෂන් වලට සහභාගී වෙලා හෝ එහෙම නැත්තම් ඔය YouTube ගත්තම සෝෂල් මීඩියා වල ඉන්නවනේ. ඉතින් YouTube ගත්තාම YouTube එකේ තියෙන එක විෂයන්. එහෙම නැත්තම් ඔයාලගේ පාසලේ ගුරුවරු ඉන්නවා. එහෙම නැත්තම් තව ඔයාලා දන්න යාළුවෝ ඇති, වැඩ කරපු යාළුවෝ. මේගොල්ලොත් එක්ක කතා කරලා කුප්පියක් දාගෙන. ඉතින් ඒ වගේ ඔයාට සෝසස් තියෙනවා. ඒතර ඒ මහන්සියලා ඒ සෝසස් වලින් දැනුම එකතු කරගෙන මේ වෙලාවේදී අන්තිම මොහොතේ මේක අතාරින්න නැතුව කොහොම හරි කරගන්න. එහෙම කරොත් පුතේ ප්‍රතිඵල එද්දී ඔයා ජයග්‍රාහකයෙක්. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න තවත් මාසික කාලයක් තියෙනවා. හිතන්න එපා අයියෝ දවස් 30යිද කියලා. නෑ. තවත් මාසික කාලයක් තියෙනවා හරියටම. ඉතින් වැඩ කරන කෙනෙක් නම් උනන්දු වෙන කෙනෙක් නම් හොඳටම ප්‍රමාණවත් මෙන්න මේ කාල සීමාව. ඉතින් මේ දවස්වල ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් තියෙනවා. ටර්ම් ටෙස්ට් පේපර්ස් උත් එක්ක ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයා කොයි තරම්ක ඉන්නවද කියලා. ඒකත් කොපි කර කර නම් ලියන්න එපා. මේ වෙලාවේ මහන්සිලා කරන්න පාඩම් කරලා ගිහලා විභාගෙ ලියලා බලන්න ඔයාගේ රිසල්ට් එක මොකක්ද කියලා. ඉතින් මොනවා හරි ඔයාලට අඩුපාඩුවක් කෙරෙන්න දෙයක් තියෙනවා නම් අපේ පැත්තෙන් අපිට ඔයාලට සපෝට් එකක් දෙන්න පුළුවන් විදිහක් තියෙනවා නම් පුතේ ඔයාලට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉතින් හැමෝටම ආදරෙන් මතක් කරනවා මහන්සිලා වැඩ කරන්න හොඳ රිසල්ට් එකකට යන්න. wish you all the very best. ජය වේවා.